සතුටින් සිනාසුනේ ඉර පායනවා එළිය වැටෙනවා ලස්සන උදෑසනේ ඉද්ද සමන් මල් පොකුරු පිපිලා සතුටින් සිනාසුනේ Is a very difficult school in the Igorapode educational zone in Pornor district. There are nearly 38 students learning in this school, but we have enough teachers here. But the problem is we don't have our basic facilities in our school when we consider about other schools. But I am proud to tell that there are a lot of talented students in our school. They need help to go forward. I think we have many deficiencies in our school, such as computer and other facilities to success the teaching and learning process. So I think if we can have those things, we can go forward and we can prepare very good citizens to the country in the future. වර්ධනපුර ප්‍රාථමික විද්‍යාලය අති දුෂ්කර පාසලක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම මුලදී මුල් කාලේදී නම් මේකේ ගුරු බෞද්ධන් බොහෝම අඩු ප්‍රමාණයක් ඉඳලා තියෙන්නේ. නමුත් දැන් නම් අපි මේ සියලුම ශ්‍රේණි සඳහා ගුරු බෞද්ධුන් ඉන්නවා. නමුත් මේ ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් මේ දරුවන්ට ගොඩාක් අඩුයි. ගොඩක්ම අඩුයි. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චියට අවශ්‍ය දේවල් පවා ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඇත්තට මේ දරුවන්ගේ දෙමාපියන් ගොඩාක් දුප්පත් අය එදිනෙදා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. අපේ කලාප අධ්‍යක්ෂකතුමා, විදුහල්පතිතුමා ලොකු වෙහෙසක් ගන්නවා මේ පාසල හොඳ තත්වයකට ගන්න. මේ අඩුපාඩු ටික සකස් කරලා දෙනවා. විශේෂයෙන්ම මෙයාලට පානීය ජල පහසුකම නැහැ. ඒ සඳහා අවධානය යොමු කරන්න මම නම් ගොඩක් කැමතියි. ඒ වගේම මම හිතන්නේ මේ දරුවෝ පරිගණකයක් අල්ලලාවත් නැතුව ඇති. දැන් මේ දියුණු වෙන සමාජයත් එක්ක ලෝකේ ඇත්තටම මේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්නේ. ඒ නිසා මේ දරුවෝ එකපාරටම මෙතනින් පස්සේ පාතබන සමාජයේ මෙයාලට ගොඩාක් නුහුරු වෙයි. ඒ නිසා ඒ පහසුකම් ගොඩාක් ලැබෙනවා නම් මෙයාලගේ තියෙන දක්ෂතාවත් එක්ක ඇත්තටම අපි හිතුවෙත් නෑ මුලදී මේ පාසලට එනකොට මේ දරුවෝ මෙච්චර දක්ෂයි කියලා. මෙයාලගේ හැංගිච්ච දක්ෂතා ගොඩාක් තියෙනවා. ඒවා ඉස්මතු කරලා ගන්න දැන් ඇත්තටම ගොඩාක් පහසුකම් මෙහෙ නෑ. අපි දැන් විවිධ ප්‍රසංගයක් කරන්න යනවා. ඒකට මෙයා දරුවන්ට නැටුම් සංගීතය ඒ වගේ දේවල් වලට නිර්මාණ කරන්නට යොමු කිරීමක් කරලා තියෙනවා. ඒවා කරනකොට තමයි අපිට දැනෙන්නේ මේ දරුවෝ කොච්චර දක්ෂයිද කියලා. සමහර විට දැන් මේ විවිධ ප්‍රසංගයේ දවසේ ඔක්කොම පුදුම වෙයි මේ දරුවෝ මෙච්චර දක්ෂයිද කියලා. අපි මේ දරුවන්ගේ දෙමාපියන්ටත් ලොකු බලපෑමක් කරන්නේ ඇඳුම් පැළඳුම් ගැන වුණත්. එහෙම කරන්නේ නැතුව ඒ තියෙන දේෙන් අපි උපරිම ප්‍රයෝජන අරගෙන මෙයාලගේ දක්ෂතා පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මෙයාලට ඒ අඩුපාඩුකම් ටික සම්පූර්ණ වෙලා ඒ වගේම හොඳ ඉගෙනුම් පරිසරයක් මේ වටපිටාවට හදන්න පුළුවන් නම් මෙයාලා ඇත්තටම හොඳ සමාජයට වැඩදායී දරුවන් පිරිසක් බිහි කරන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන් මේ පාසලේ. පායනවා එළිය වැටෙනවා ලස්සන උදෑසනේ ඉත්ත සමන් මල් පොකුරු පිපිලා සතුටින් සිනාසුනේ ඉර පායනවා එළිය වැටෙනවා ලස්සන අපිට පුංචි අඟුරු ලියන්න ආසයි. අපි ගොඩක් දුප්පත්. අපේ ගමනේ කුලී වැඩ කළා තමයි ජීවත් වෙන්නේ. අපි ඉන්නේ සෙල්ලම් පිටේකුයි බුදුමැදුරුකුයි ජලයේ මිට මාර්ගයේකුයි
ආසයි. අපි තවදුරට ඒ වගේ ඉගෙන ගන්නවා. අපිට දැන් ගුරු මෑණිවරුන් අඩුවක් නැතුව සිටිනවා. ඒ නිසා අපි ඉගෙන ගන්නවා අපිට කම්පියුටර් ලබා දෙන්න කියලා මම